විජය කුමාරතුංග දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා අතිගරු ජනාධිපති උතුමාණෝ ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් පොල්හෙන්ගොඩ නිවසට පැමිණියහ. නොසින්දී ගලා බසිනා දිය උල්පතක් වන් විජයගේ නිරහංකාර සිනහව අද ගොළුය. ගලා හැලෙනා ගීතමය ගඟුලක්සේ වූ ඒ මිවුරු සරය අද නිහඬය. සුවහසක් නෙත් රසඳුනක් කළ හදවත් සුවපත් කළ ඒ මුව පියුම අද පරවී ගොස්ය. සිනමාලොව ඒකාලෝක කළ ඒ පහන් ටැඹ නිවී ගොස්ය. කලා භවනයේදී 20 වසරක් පුරා තමාහා එක් වූ සිනමා නළුනිලියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් සහ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් විජය කුමාරතුංග දේහයට අවසන් ගෞරව දැක්වූහ. අද පෙරවරුවේදී අතිගරු ජනාධිපති උතුමාණන් ගරු අගමැතිතුමන් හා කැබිනට් අමාත්‍යවරු කලා භවනට පැමිණ විජය කුමාරතුංග දේහයට අවසන් ගෞරව දැක්වූහ. අද පස්වරුවේ කලා භවනයේ සිට විජය කුමාරතුංග දේහය ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් නිදහස් චතුරස්‍රය කරා ගෙන එනු ලැබීය. මෙම අවමගුල් පෙරහැරේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී පක්ෂවල සමාජිකයින් සිය බැනර යටතේ ගමන් ගත්හ. සවස් 5ට පමණ එම දේහය රැගත් අවමගුල් පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රයේ චිතකය අභියසට පැමිණෙන ලදී. පොහොද්දර මුල්ලේ ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අනුශාසනය පවත්වන ලදී. අති පූජ්‍ය මහා සංඝයා වහන්සේගෙන් අවසරයි ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු සමාජවාදී එක්සත් පෙරමුණේ නිලධාරී ප්‍රධාන සභික මහත්වරුනි, නුවණාවරුනි, ප්‍රිය හිතවතුනි, මුළු රටම ශෝකයෙන් හඬා වැළපෙන මොහොතක මේ වගේ විපතක් සසර වසනාතුරු වනේ යන වන හතුරෙකුටවත් සිදු නොවේවා කියන බලාපොරොත්තු ඇතිව මම මේ වචන කීපය ප්‍රකාශ කරන්න කැමතියි. හදා කාලෙන් සදා කාලයට හම්බෙච්ච සෑම දවසකම මොහොතකම හැම තැනකදීම සියලුම ආකාරයේ මනුෂ්‍ය ඝාතන වලට විරුද්ධව ඒවා හෙලා දකිමින් කතා කළ උදාර මානව හිතවාදියෙකුට නිර්දය ලෙස
මේ වගේ අභාග්‍ය සම්පන්න මරණයකට පත් වෙන්න සිද්ධ වීම ඊටාම ශෝකජනක සිද්ධියක්. මේ රටේ නියම වමේ මිනිසුන් එක පෙරමුණකට ගෙනල්ලා එක ධජයක් යටතට ගෙනල්ලා එක වමේ පෙරමුණක් ගොඩනගලා මේ රටේ ජනතාව සඳහා විශාල මෙහෙයක් ඉෂ්ට කිරීමට විජය කුමාරතුංග මැතිතුමා බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව අද දවසේදී උදේ කාලේ ඉෂ්ට කරන්න සූදානම් කරගෙන තිබුණේ. එහෙත් අභාග්‍යයකට ඒ උදේ කාලේ ඉෂ්ට කරන්න බැරි වුණත් දැන් සවස් කාලේ මං හිතන්නේ වමේ පෙරමුණේ සියලු දෙනා ඒ ගිවිසුමට සංකරණය ඇති.